අපි හැමෝම අහලා තිබ්බා හඳ මෝරනකොට පිස්සු තද වෙනවා කියලා එනේ එමනේ කියන්නේ හඳ මෝරන කාලෙට ඒ කියන්නේ මානසික රෝගීන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙනවා කියලා නේ එහෙම කියපු දේවල් අස්පනා අපිට පේන එකක් වීඩියෝ එකක් මම දාන්නද එහෙම එකක් වීඩියෝ එකකින් පටන් ගමුද වැඩි බලන්නකෝ මේ වීඩියෝ එක කොහොමද කියලා අනුර කුමාර වහාම බලයෙන් පහ කරලා නාමල් රාජපක්ෂ වහාම මේ පුටුවේ වාඩි කරවන්න කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි මහින්ද රාජපක්ෂ නතර කරපු තැනින් මේ රට ඉදිරියට ගලාගෙන යනවා දකින්න කැමති දරුවන්ගේ තාත්තල විදියට තමයි අපි ඒ කාරණා මතක් දැන් ඇයි මම කියන්නේ මේක පිස්සු තද වෙලා කියලා නේ මේ රටේ මිනිස්සු හරිද එකතු වෙලා ඇයි එකතු වුනේ ඇයි මිනිස්සු පාරට බැස්සේ ඇයි මිනිස්සු අරගල කරේ ඇයි මිනිස්සු උද්ඝෝෂණ කරේ ඇයි මිනිස්සු රාජපක්ෂලා බලෙන් පහ කරේ ඇයි මිනිස්සු ගෝඨාභය රාජපක්ෂව පළවා හැදී ඇයි මිනිස්සු ඒ කැබිනට් එක ප්‍රතික්ෂේප කරේ ඇයි මිනිස්සු ආණ්ඩුව පෙරළුවේ හරිද අපි හැමෝම දන්නවා මේ රට බංකොලොත් උනේ නැහැ මේ රට බංකොලොත් කරා මේ රට ගරා වැටුනේ නැහැ මේවර ගරා වැට්ටුවා මේ රට යන්නේ නම නැති වෙලා ගියේ නැහැ මේ රටට යන්නේ නම නැති කරා කවුද කරේ ඒ තමයි රාජපක්ෂ කඳවුරේ හිටපු දේශපාලඥයෝ බහුතරයක් එකතු වෙලා තමයි මේ කාරණාව කරේ. ඒ නිසා බාප්පොච්චිලා ජනාධිපතිලා අප්පච්චිලා අගමැතිලා ලොකු අප්පච්චි කතානායක තව එක්කෙනෙක් මුදල් ඇමති ඔහොම ඇති වෙන්න කියන්න තිබ්බා. මේ සෙට් එක පවුලක් එකතු වෙලා රටක් විනාශ කරපු තැනක අත්දැකීම ඒ දුෂ්කර ක්‍රියාව ඒ පීඩාව වේදනාව අදටත් අවසන් වෙලා නැහැ. අදටත් මේ රටට ඔලු උස්ස ගන්න බෑ. රනිල් වික්‍රමසිංහ මොකද්ද කරේ? රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගත්තේ නෑනේ. රනිල් වික්‍රමසිංහ වෙලා අඩයක් තියාගත්තා. අඩයක් තියාගත්තා. ඒ කතාව නෑ කියන්න බෑනේ. අඩයක් තියාගත්තා. හැබැයි රනිල් වික්‍රමසිංහ ගොඩ ගත්තේ නෑ. අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ මොකද්ද කරේ? මේ රට අර අපි කියපු බංකොලොත් කරපු, ගරා වට්ටපු, යන්නේන මන් නැති කරපු, පොල් කට්ටක් කරන් ලෝකේ රටවල් ගහගෙන ගිහිලා හිඟා කන තත්වයට මේ රට පත් කරපු, මේ රටේ ධනය හොරකම් කරපු හරිද පගා පිට පගා ගහපු අල්ලස් ගත්ත රාජපක්ෂ කඳවුර අවසානයේදී රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරනවා. රනිල් වික්‍රමසිංහ ඒ කඳවුරේ රැකවලා බවට පත් වෙනවා. හරිද? රනිල් වික්‍රමසිංහ තමයි අන්තිමට රාජපක්ෂ කඳවුරේ රැකවලා බවට පත් වෙන්නේ. මිනිස්සු විසින් මේ රටේ පුරවැසියා විසින් ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයන්ව නැවත සුදුහුණු පිරියම් කරලා නැවත නාවලා අලුත් වස්ත්‍රන්දවලා සමාජගත කිරීමේ කාර්යභාරය කරපු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඒක කරපු තරම් රට හදන වැඩේ කරේ නැහැ කියන එක තමයි අපේ කියවීම. හරිද? අපේ කියවීම. ඒ නිසා ඉතාමත් පැහැදිලි. දැන් මොකද්ද මේ තිස්ස කුට්ටි කියන්නේ? මම පැහැදිලි කියන්නේ පිස්සෙක්ට පිස්සෙක් කියන වැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. හරිද? මොලේ කොලොප්පන් නැති එකෙක්ට නම් ඔහොම කතාවක් කියන්න බෑ. හරිද? යම් කිසි විදියකින් යම් හරිද මන්ද මානසික තත්ත්වයක් තියෙන හෝ යම් කිසි විදියකින් දේශපාලනික වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ මොකක් හරි පැහැදිලි අප්සෙට් එකක් ක්‍රැක් එකක් තියෙන ඩයල් එකක් ඇරෙන්න ආයි කියන්න බෑ අනුර කුමාර දිසානායක වහාම ඉවත් වෙන්න ඕනේ. නාමල් වහාම ගේන්න ඕනේ. ඇයි මහින්ද නවත්තපු තැනින් පටන් මහින්ද නවත්තපු තැන කියන්නෙම මේ රටට කෙලවිච්ච තැන. හරිද? එයාලම තමයි ගෝඨාභය ගෙනලා ඉතිරි ටික කෙලවීමේ උපරිමයට ගෙනාවේ. හරි ඒ නිසා රාජපක්ෂව ගෙදර යවන්නේ 2015 දී. මතක තියාගන්න. මහින්ද රාජපක්ෂව ගෙදර යන්නේ 2015 දී. හරි? මිනිස්සු යුද්ධය ඉවර කරාට කෘතගුණ සලකලා 2010 දී ජනාධිපති කරා. හැබැයි එතනින් එහාට මොකද කරන්නේ? 2015 දී තුන්වෙනි වතාවටත් එන්න පුළුවන් කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනල්ලා එන්න හදනකොට මිනිස්සු කිව්වා ඔයා යන්න ගෙදර කියලා වෙලා ඒ පක්ෂේ හිටපු ලේකම්ව ගෙනල්ලා කොහෙවත් හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේනව ගෙනල්ලා ජනාධිපති කරා. ඒ තරමට මේ රටේ මිනිස්සු කටයුතු කරා. ඒ නිසා එහෙම තැනකට ප්‍රතික්ෂේප කරලා අර උළුවස්සේ යොල්ලපු මහින්ද රාජපක්ෂව නැවත ගේන්නලු අනුර කුමාර දිසානායකට යන්නලු වහාම පළවා හරින්නලු. ඉතින් ඒ වගේ එහෙම කියන මිනිහෙක්ට පිස්සෙක් කියන ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ මං හිතන්නේ. හරි? ඒ වගේ තමයි තව ඒ වගේ මේ දවස්වල පිස්සු තද වෙච්ච ඩයල් එකක් හිටියා අනුරාධපුරේ. කවුද? දුමින්ද දිසානායක. දුමින්ද දිසානායක කියනවා මේ අනුර කුමාර දිසානායකට දිසානායක කියලා වාසගම තියෙන හින්දා මිනිහට වාසගම පාවිච්චි කරන එකත් අප්සෙට්ලු. මම ඒක කරන වැඩිය මොකුත් කියන්නේ නැහැ. තාත්තා නෑනේ අහන්න නේද? ඒ නිසා වාසගමේ ප්‍රශ්නේ තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි තමයි වට බේර ගන්න වෙන්නේ. වෙන කාත් එක්කවත් නම් බේර ගන්න බෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරි? ඉතින් දන්නෝ දනිති කියලා ඕගොල්ලෝ තමයි හදා ගන්න ඕනේ. අපි දන්නේ නැහැ. හරිද? වාසගම ගැන අප්සෙට් කියලා කිව්වේ අපි නෙමෙයි. ඔයා තමයි වාසගම අප්සෙට් කියන්නේ. හරි? ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඔයාගේම ප්‍රශ්නයක් තමයි සව්. ඉතින් ඒ නිසා ඒක ඔයා බලා ගන්න. හැබැයි හඳමෝරන කාලෙට ඔය වගේ සිතුවිලි පහළ වෙනවා කියන්න පොඩ්ඩක් අවුලක් තමයි. ඊළඟ තමයි IMF ලංකාව ගැන දීපු සහතිකේ. හරි? ඒ කියන්නේ වැඩි කතාවක් කියන්නේ IMF එකේ ප්‍රධාන අධ්‍යක්ෂිකාව පැහැදිලිව දැන් කියනවා එයා ෆ්ලයිට් එකේ එනකොට මෙතන මම හිතන්නේ එයා හොස්ට් කෙනෙක් හරි කැබින් ක්‍රූ එකේ හරි කවුරු හරි කතා කරලා කිව්වා කියලා. මොකද්ද? ආණ්ඩුවට උදව් කරන්න, මේ රජයට උදව් කරන්න, මේ රජය හොරකම් කරන්නේ නැහැ. ඒ කතාව මේ IMF එකේ ප්‍රධාන අධ්‍යක්ෂිකාව කියනවා. එයා දැන් කියනවා ශ්‍රී ලංකාවට දැන් මිනිස්සු විශ්වාස කරන ආණ්ඩුවක් තියෙනවා කියලා. ඒ නිසා සෝෂල් මීඩියා වල ඔය මල්ගවුන් චීත්තකාරයෝ හයර් කරපු එහෙම නැත්නම් හදාගත්ත ෆේක් accounts 3-4000කින් ගේමක් ගහන්න හැදුවට පැහැදිලිව පොළවේ යථාර්ථය වෙනස්. හැබැයි ආණ්ඩුවට හිතන්න දේවල් නම් තව ගොඩාක් තියෙනවා. හිතන්න දේවල් ගොඩක් තියෙනවා ආණ්ඩුව පරිස්සමින් ඒක කරන්න නෙවෙයි. ආණ්ඩුව IMF එක හරියට කළමනාකරණය කරනවා වගේ රටේ තියෙන ප්‍රශ්නත් හරියට කළමනාකරණය කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. සමහර කාරණාවලට ප්‍රශ්න වලට සමාජය තුළ මතුවෙන තත්ත්වයන් වලට උත්තර ලබා දීමේ ප්‍රමාදයන් තුළ බොරුව ජනගත වෙනවා, අසත්‍ය පැතිරෙනවා. හැබැයි සත්‍ය හිමීට තමයි එන්නේ. පෞගිය දවසක මම ඉඳන් කිව්වා නේ ඇත්ත සපත්තු දානකොට සත්‍ය සපත්තු දානකොට බොරුව ලෝකෙ වටේ භාගයක් ගිහින් ඉවරයි කියලා. එහෙම කියමනක් අපි ගත්තා. ඒක තමයි දැන් මේ කියන තත්ත්වය තුල තියෙන්නේ. හැබැයි මේ IMF එකත් එක්ක සහ මේ රටේ පවතින තත්ත්වය අද දවසේ මම මේ කතාව ගත්තේ. උදේ වේලාසන ගත්ත තේමාව. පාටි හැටියට ගත්තාම ඒ තේමාව කියන්නේ මොකද්ද? ඒකෙන් පැහැදිලිව කියනවා ඍණාත්මකව යම් යම් දේවල් දිහා බලන කෙනානේ. හරි? ඒ කියන්නේ අශුභවාදියා හුලඟ ගැන මැසිවිලි කියනවා. ශුභවාදියා මේ හුලඟ නවතී කියලා අපේක්ෂා කරනවා. නේ බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි නේ ශුභවාදියාක වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි යථාර්ථවාදී නායකයා මොකද කරන්නේ? සුළඟට ගැළපෙන විදිහට රුවල් සකස් කරනවා. ඒ කියන්නේ තත්වයට ගැළපෙන විදිහට මොකද්ද වෙන්නේ? අවශ්‍ය නායකත්වය ලබා දීලා පද්ධතිය, පරිසරය, සිස්ටම් එක, යාන්ත්‍රණය, උපාය මාර්ගයන් වෙනස් කරගන්නවා. අපි හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ කාර්ය කරමින් සිටනවා කියන කාර්යය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. හරිද? ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ දුෂ්කර මොහොතේ අපි විතරක් නෙමෙයි ලෝකෙම දුෂ්කරතාවයක් තියෙනවා. තෙල් වැඩි වුණාම අපි හැමෝටම අමාරුයි. හැබැයි ඒක ලෝකේ අර්බුදයක් එක්ක ආපු දෙයක්. Facebook එකේ වැළවෙන බොහෝ අය කියන්න පුළුවන් අරහි අඩු වෙලා මෙහි අඩු වෙලා කියලා. හැබැයි අපි වගේ රටක් අපි බංකොලොත් ආර්ථික බංකොලොත් භාවයට පත් වෙලා හිටපු රටක් ටිකෙන් ටික ඔලුස්සන් වෙන මොහොතක. හරිද? ඒක පාකිස්තානයේ හරි බංග්ලාදේශයේ හරි ඒක තෙල් අඩු කරනවා කියන කතාවට එහා ගිය ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ ප්‍රශ්නය තුල අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන කාරණාව අපි විශ්වාස කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒක කළමනාකරණය කරගනිමින් සිටිනවා කියලා. ඒක තමයි IMF එක කියන්නේ. ඒක තමයි මේ රටේ යමක් කමක් තේරෙන පාට කණ්ණාඩි වලින් තොරව පවතින තත්ත්වය සහ ආර්ථිකය දිහා බලන ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබැයි අර බයිටොයි හරි මොන හරි හිතන්නකෝ අර සජබ ශ්‍රී ලංකා පොහොට්ටු දිලිත්ගේ හරි මොකක් හරි කියලා හිතන්නකෝ. එහෙම පාට කණ්ණාඩියකින් මේක දිහා බලන මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ඒ ගැන කියන්න තියෙන අයිතියට අපි ගරු කරනවා. මොකද මතවාද තියෙන්න පුළුවන්. ඒ අදහස් වලට අපි ගරු කරනවා. අනිත් එක තමයි දයාසිරි ජයසේකර ගැන කතා කරනකොට රයිට් IMF එක්කෙනාගේ කතාවත් බලන්න. IMF එක්කෙනාගේ කතාවත් බලන්න. ඒක වටිනවා නැත්නම් නිකන් අපි කියපු කතාවක් වෙනවනේ. රයිට් ඒකත් බලන්න ඉන්නකෝ. Sri Lanka now has a government that people trust. Because they trust the government, they're willing to accept pain to get the country on a better track. I want to tell you an anecdote from my visit to Sri Lanka. I'm on the plane, Sri Lankan Airlines, and the flight attendant comes to me recognizing that I'm the IMF and saying, thank you for helping our country. And then he says, please help this government. These are honest people. And I think that kind of responsibility for eliminating corruption, eliminating waste, that is a factor in getting caught up. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.